ඊශ්‍රායලය සිය නීති විරෝධී ආක්‍රමණය නතර කළහොත් ඉරානයටද ප්‍රතිචාර දිගටම කරගෙන යාමට කිසිදු අදහසක් නැත යනුවෙන් ඉරාන විදේශ අමාත්‍ය සයිඩ් අබ්බාස් සිය එක්ස් ගිණුමෙන් පවසයි. ඊශ්‍රායලයේ දේශීය වේලාවෙන් 4ට සිය ප්‍රහාර නතර කළ යුතුව ඇතැයි පවසන ඉරාන විදේශ අමාත්‍යවරයා දැන් එම කාලය ගෙවී ගොස් ඇති බවද පැවසීය. ඉරානය හා ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වූ බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව ඉරාන ජනාධිපතිවරයා මේ බව සිය සමාජ මාධ්‍ය හරහා පවසයි. ඉරානය නැවත නැවතත් පැහැදිලි කර ඇති පරිදි ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධ දියත් කළා. මේ වන විට කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැත. කෙසේ වෙතත් ඊශ්‍රායල තන්ත්‍රය ටෙහෙරාන් වේලාවෙන් අලුයම 4ට පෙර ඉරාන ජනතාවට එරෙහි නීති විරෝධී ආක්‍රමණය නතර කළහොත් පසුව අපගේ ප්‍රතිචාර දිගටම කරගෙන යාමට අපට කිසිදු අදහසක් නැත. අපගේ හමුදා මෙහෙයුම් නැවැත්වීම පිළිබඳ අවසාන තීරණය පසුව ගනු ලැබේ යයි ඔහු පවසයි.